මේ channel එක ටිකක් වෙනස් ඇති. හැබැයි මම කතා කරන්නේ කාලෝචිත මාතෘකාවක් ගැන. මේ කතාව මගේ, ඔයාගේ, එහෙම නැත්නම් ඔයාගේ අම්මගේ, එහෙම නැත්නම් ඔයාගේ යාළුවගේ වෙන්නත් පුළුවන්. ඒ වගේම මම කතා කරන්නේ ඇත්තම දේවල් ගැන. ඔයත් මේ සම්බන්ධව පුංචිම හරි වීඩියෝයකින් දුකකින් හිටියානම් අද ඉඳන් මග නොඇර මේ හැම වීඩියෝ එකක්ම බලන්න අහන්න. මම කතා කරන්නේ ලෝකේ ඉන්න සියලුම තාත්තලාට. හැබැයි මම කතා කරන්නේ මගේ අම්මා ගැන. මතක නැති වුණත් තාත්තා මාව දාලා යන දවස හරියටම ඔයත් එක්ක ගේපු ජීවිතේ මට මතකයි පොඩියට. ඔයා නෑ කියලා දුකක් අඩුවක් දැනෙන්නේ නෑ අදටත් මට. ඒ අඩුව පිරෙන්නම අම්මා දුන්න නිසා ආදරේ මට. මගේ නොදැනුවත්කමට අම්මා එළියට බහිද්දි යන්න රස්සාවට එයා මගෙන් ඇහුවේ මොනවද ගේන්න ඕන කියලා මගේ දූට. එදා මම ඉල්ලුවේ තාත්තලා අරන් එන්න කියලා කඩේකින් මට. තාත්තලා 3-4ක්ම ඉල්ලුවා මම එක තාත්තෙක් වෙනුවට. හිතුවේ ලැබෙයි කියලා ඒ ආදරේ දෙගුණ තෙගුණ වෙලා මට. එදා අම්මි බැහැලා ගියත් ඇස් ලොකු කරන් මගේ කතාවට. නොතේරුම් කමට මං කියූ දේ අහලා අම්මා අසරණ වෙන්නේ නැති හරියට. ඇස් ලොකු කරන් මම බැලුවේ මගේ දූ ඉල්ලපු දෙයට. ඒක නම් කඩෙන් ගෙනත් දෙන්නට බැරි වෙයි කවදාවත්ම මට. මහත්තයෝ, ඔයා ගියේ ඇයි කියා සාප කර කර ඉන්නවට වැඩිය අදින් පස්සේ වෙන දේ හිතන්න ඕන බරටම මට. ඉතින් අන්න එදා ඉඳන් ඉදිරියට දැනගන්න ජීවිතේ මොන පෑ හැමදේම අම්මලා ඉන්නවා නම් දරුවොත් එක්ක තනි වුණ බෙදාගමු අපි අපේ අත්දැකීම් සේරම. මේ ලෝකේ මොනම හේතුවක් මත ඔයා දරුවොත් එක්ක තනි වුණ මවක් නම් එන්න අපි කතා කරමු. බෙදාගමු ඒ අත්දැකීම්. ඒ වගේම ධෛර්යවන්ත ගැහැණියක් මාවක් විදිහට ජීවිතයට මුහුණ දෙන විදිය පියවරෙන් පියවර කතා කරමු. මේ කතාව ඇතුළේ සමහර විට ඔයාගේ කතාවක් තියෙන්න පුළුවන්. ඉතින් මේ ලස්සන වීඩියෝ එකකින් එක ඉස්සරහටත් බලන්න කැමති නම් මේ channel එක subscribe කරලා තියාගන්න අනිවාර්යයෙන්ම.